අපේ YouTube channel එකට අදත් ඔයාලා ආයිබෝන් කියලා පිළිගන්නවා. TikTok app එකේ ඉතින් මේ වෙන විදිහේ ලංකාව විතරයි නෙමෙයි මේ මුළු ලෝකෙම ඉතාමත් වේගෙන් ඩෙවලොප් වෙන. එහෙම නැත්නම් ඉතාමත් වේගෙන් වර්ධනය වෙන සෝෂල් මීඩියා app එකක් තමයි TikTok කියන්නේ. ඉතින් මේ TikTok app එකේ අපිට ඕනෑ තරම් බිලියන ගාණක් views වලින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේකේ voice එකකට හරි එහෙම නැත්නම් කොහරි තියෙන සින්දුවකට ඔයාගේ TikTok videos හදලා upload කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාගේ videos බලන්න ඕනෑ තරම් මිනිස්සු ඉන්නවා. ඉතින් ඔයාට තියෙන ලොකුම ගැටලුව තමයි ඔයාගේ videos වල views නැතිකම. ඉතින් මේකට හේතුව තමයි ඔයාගේ videos viewers ලගේ අතර share වෙන්න ඕනේ. ඉතින් එහෙම share වුණාම තමයි ඔයාගේ videos වල followers වත් වැඩි වෙන්නේ. ඉතින් මේක TikTok app එකේ තියෙන පුංචි ටික්ස් එකක් තියෙනවා. ඉතින් මේ ටික්ස් හරියටම use කරලා ඔයාට පුළුවන් ඔයාගේ channel එක අදින්දම්ම grow කරගන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා වුණ වීඩියෝ එකකින් බලමු කොහොමද මේ ඔයාගේ channel එක grow කරන්න මොන වගේ ටික්ද පාවිච්චි කරන්න කියලා අපි බලමු. පළවෙනි කාරණාව තමයි ඔයා TikTok එකට වීඩියෝස් හදලා නම් ඔයා මොන වගේ වීඩියෝස්ද ක්‍රියේට් කරන්න ඕනේ. ඒ කියන්නේ මොන වගේ වීඩියෝස් හදලාද ඔයා මේකට අප්ලෝඩ් කරන්න ඕනේ. ඉතින් මේකට ඔයා දැන් සාමාන්‍යයෙන් වගේ පර්සනල් වීඩියෝස් හදලා නම් ඔයාට පුළුවන් ඔයාගේ පර්සනල් වීඩියෝස් වලට ඒ කියන්නේ දැන් යන ට්‍රෙන්ඩ් එකක්. ඒ කියන්නේ ඔයාට සාමාන්‍ය බලා ගන්න පුළුවන් TikTok එකේ එක කාලවලට එක ට්‍රෙන්ඩ් යනවා. ඉතින් මේ ට්‍රෙන්ඩ් ඔයාට try කරලා බලන්න පුළුවන්. ඉතින් මේ ට්‍රෙන්ඩ් කියන්නේ දැන් ඔයා පර්සනල් වීඩියෝ එකක් හදනවා නම් ඔයාට පුළුවන් දැන් යන ට්‍රෙන්ඩ් එකකට සින්දුවක් දාන්න. එහෙම නැත්නම් දැන් යන ට්‍රෙන්ඩ් එකකට වීඩියෝ එකක් කරන්න. ඒ වගේ පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා කැමරා එකක් ඉස්සරහා ඔයාගේ වොයිස් එක රෙකෝඩ් කරනවා. ඔයාට පුළුවන් TikTok එකේ ඒ යන ට්‍රෙන්ඩ් එක. ඒ කියන්නේ මිනිස්සු ඉක්මනට හොයන දේවල්. ඒ කියන්නේ දැන් අලුතින් එන ෆීචර්ස්. ඉතින් ඒ වගේ ටෙක් සම්බන්ධයෙන් ඔයා මොන හරි වීඩියෝ channel එකක් කරනවා නම් ඔයාට පුළුවන් ඒ මාර්ගෙන් ඔයාගේ channel එක ඉක්මනට grow කරගන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි පළවෙනි කාරණාව විදියට මේ වගේ ටික්ස් විදියට කතා කරන්නේ. හරියනම් අපි ඊළඟට බලමු step 2 විදියට මොකද්ද ඊළඟ ටික් එක කියලා. ඉතින් මම මේකට මගේ ෆෝන් එකේ තියෙන ස්ක්‍රීන් එකට මම මාරු වෙනවා. ඉතින් ස්මාර්ට් ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ ඉඳන් තමයි මම ඊළඟ ස්ටෙප් ටික ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් අපි ස්ක්‍රීන් රෙකෝඩර් එකකින් බලමු කොහොමද මේක කරන්න කියලා. ඉතින් මම දැන් ඉස්සරහම කරන්න ඕනේ මෙතන මේ වඩ බලා ගන්න පුළුවන් පොඩි ඉරි තුනක් තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක එකපාරක් ක්ලික් කරන්න. ඉතින් ක්ලික් කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් setting and privacy කියලා තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ඔයා එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. ඉතින් ක්ලික් කරගත්තාම ඔයාට මේ setting and privacy යටතේ තියෙනවා බලා ගන්න පුළුවන්. privacy කියලා තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක එකපාරක් ඔයා ක්ලික් කරන්න. ඉතින් ක්ලික් කරපුවාම ඔයාට බලා ගන්න පුළුවන් suggest your account to others කියලා තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් මේ ටික් දෙකක් තියෙනවා ඔයාට දාගන්න. ඉතින් මේ දෙකම ඔයා දාගන්න ඕනේ. ඉතින් මේ දෙක දාගත්තට පස්සේ ඔයාට ඊළඟට බලා ගන්න පුළුවන් science contact and Facebook friends කියලා තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලට බලා ගන්න පුළුවන් science contact කියන එකට ටික් එක වැඩිලා තියෙනවා. ඉතින් මේ science Facebook friends කියලා තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ඔයා ටික් එක දා ගන්න ඕනේ. ඔයාගේ ටික් එක වැටිලා නැත්නම්. ඉතින් මගේ ටික් එක මෙන්න මේ විදිහට වැටිලා නැහැ. ඉතින් මම මෙන්න මේක මේ විදිහට turn on කරගන්නවා. ඉතින් මේක turn on කරපුවාම ඔයාලට මෙන්න මේ විදිහට message එකක් එයි. ඉතින් මේක ඔයා continue දෙන්න ඕනේ. ඉතින් මේක continue දුන්නාට පස්සේ ඔයා වරන් යනවා Facebook account එකට log කරන්න. ඉතින් මෙන්න මේක මෙන්න මේ විදිහට log වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් open Facebook කියලා තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ app එකෙන් මේක open වෙනවා. ඉතින් open වුණාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ FB account එකේ නම මේව පෙන්නලා ඔයාලට මෙතන මේ continue බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් continue as Facebook account එක. ඉතින් ඒක ඔයා එකපාරක් click කරන්න. ඉතින් ඒක click කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් ආය අපි TikTok account එකට මෙන්න මේ විදිහට අරන් එනවා. ආපුවම ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ මේ disable වෙලා තිබ්බ ටික් එක මේ විදිහට enable වෙලා තියෙන ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි කරන්න ඕනේ ඔයා මෙතනින් back වෙන්න ඕනේ. ඉතින් මේකෙන් back වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ උඩින්ම තියෙන ටික් එකක් බලා ගන්න පුළුවන් private account කියලා. ඉතින් මේ private account කියන එකට ඔයා ටික් එක දාගෙන ඉන්න ඕනේ. ඉතින් මේක ඔයා turn off කරගන්න ඕනේ. ඉතින් මේක කරාට පස්සේ ඔයාලට ඊළඟට මෙතනින් back වෙලා content preferences කියලා තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට ඊට යටතේ තියෙන බලා ගන්න පුළුවන් filter keywords කියලා තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේක එකපාරක් click කරගන්න. ඉතින් මේ click කරපුවම ඔයාලට ඊළඟට බලා ගන්න පුළුවන් add keyword තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට මේ විදිහට message එකක් එනවා got it කියලා තියෙනවට බලා ගන්න පුළුවන් keyword එකට filters add කරලා. ඉතින් ඔයාලට ඊළඟට බලා ගන්න පුළුවන් මෙතන මේ add keywords කියලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පල්ලෙහාන් වලට බලා ගන්න පුළුවන් filter form කියලා තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට කරන්න තියෙන්නේ මෙතන මේ select all කියන එක click කරලා හරි එහෙම නැත්නම් ඔයාලට මෙතනින් මේ tick වලට හරි දාගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් මේ tick එක click කරපුවම මෙන්න මේ විදිහට හරියක් වැටෙනවා. ඔයාලට මේ උඩ බලා ගන්න පුළුවන් add keywords කියලා තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකේ ඔයාලට ඊට යටතේ බලා ගන්න පුළුවන් enter a words කියලා තියෙන කියන්නේ ස්තනක් තියෙනවා. ඉතින් මේක ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා දැන් වීඩියෝ එකක් අප්ලෝඩ් කරද්දී ඔයා hashtag ගාලා දැන් සාමාන්‍යයෙන් උදාහරණයක් විදිහට මම කිව්වොත් for you කියලා ඔයා ටයිප් කරනවා. අන් ඒ වගේ keywords ටිකක් ඔයාලට දෙන්න තමයි තියෙන්නේ.
ඉතින් මට දැන් කීවර්ඩ්ස් නම් මතක නෑ. ඉතින් මම මේ පුළුවන් ටිකක් මේ විදිහට ටයිප් කරගන්නවා for you කියලා. ඊට පස්සේ ආයෙ දන්න එකක් තමයි fly කියන එක. ඉතින් මේ දෙක මට පොඩ්ඩක් මතකයක් තිබ්බේ. ඉතින් මම ගහගත්තට පස්සේ මේ save කියන බටන් එක ක්ලික් කරනවා. ඉතින් ක්ලික් කරාට පස්සේ අපි save කරගත්ත keywords ටික මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට ඔයාලට තවත් ඇඩ් කරගන්න පුළුවන් යට තියෙන add keywords කියලා. ඉතින් ඒක ක්ලික් කරලා ඔයාලට පුළුවන් ආයි keyword ටිකක් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි කරන්න ඕනේ refresh your feed කියලා තියෙන ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට ඊට යටින් බලා ගන්න පුළුවන්. continue කියලා බටන් එකක් තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් මේක එකපාරක් ක්ලික් කරන්න. ඉතින් මේ ක්ලික් කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයා මේක දැන් refresh කරන්න යන්නේ. ඉතින් මේ refresh කියලා බටන් එකක් තියෙන්නේ. ආන් ඒක එකපාරක් ක්ලික් කරන්න. ඉතින් ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට එනවා කැටගරි ටිකක්. ඉතින් මේකේ තියෙන්නේ දැන් ඔයාලට අනවශ්‍ය වීඩියෝ. ඔයා කරන් TikTok channel එක ගන්න ඔයාලට පුළුවන් අනවශ්‍ය වීඩියෝස් ඔයාලට මෙතනින් අයින් කරන්න. TikTok channel එක ෆිල්ටර් වීමක් තමයි වෙන්නේ. ඉතින් ඔයා මේකේ කැමති එකක් මේකේ සිලෙක්ට් කරලා ඔයාලට මේ බලා ගන්න පුළුවන්. යට තියෙනවා සබ්මින් කියලා බටන් එකක් තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයා එකපාරක් ක්ලික් කරන්න. ඉතින් මේ ක්ලික් කරපුවාම ඔයාගේ TikTok page එක මෙන්න මේ විදිහට රීපේජ් වෙනවා. හරි ඉතින් ඊළඟට මේ ඔප්ෂන් එකේම අපිට තව යටට ගියපම බලා ගන්න පුළුවන් audience control කියලා තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ටික් එක ඔයා දාගෙන ඉන්නවනේ. ඉතින් මේ ටික් එක ඔයා අනිවාර්යයෙන්ම turn off කරගන්න. හරි ඉතින් අපි ඊළඟට කරන්න යන්නේ අපිට අත්‍යවශ්‍ය වෙන දෙයක්. ඒ කියන්නේ අපි දැන් වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ තියෙන දෙයක් තමයි කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න ඕනේ දෙයක් තමයි දැන් මම ඊළඟට කතා කරන්න යන්නේ. ඉතින් ඔයා දැන් වීඩියෝ එක අප්ලෝඩ් කරන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට අප්ලෝඩ් කෙනෙක් ක්ලික් කරලා වීඩියෝ කොට ඔයා සිලෙක්ට් කරලා මම ඔයාලට පෙන්නන්නම් දැන් වීඩියෝ TikTok එකට අප්ලෝඩ් කරගන්න ඉතින් ඉතින් මේක ඇඩ් කරාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේකේ ඔටෝ ටෝන් එක මෙන්න මේ විදිහට දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේකෙන් කැමති සින්දුවක් ඉතින් මේකේ තෝරගන්න. ඉතින් මම කිව්වා වගේ ගොඩක් ජනප්‍රිය. ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එකක් අනුව යන සින්දුවක් තෝරලා මේකේ සිලෙක්ට් කරගන්න. ඉතින් එහෙම වුණාම තමයි ඔයාගේ වීඩියෝස් වලට හොඳට views එන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට මේකේ ටයිටල් එකක් මෙන්න මේ විදිහට මගේ channel එකේ නම දෙනවා. දුන්නාට පස්සේ ඉතින් ඊළඟට කරන්න තියෙන්නේ අපි ඒකට ඒ කියන්නේ දැන් මේකට තමයි අපි දැන් hashtag එහෙම ඇඩ් කරගන්න. ඉතින් මේ hashtag ඔයා ඇඩ් කරගද්දී ගොඩක්ම ජනප්‍රියව ඔයා තෝරගන්න ඕනේ. ඉතින් ඔයා මේ ජනප්‍රිය කියන්නේ ගොඩක් දෙනෙක් යූස් කරන ගොඩක් ඒ කියන්නේ ඉක්මනින් වෛරල් යන ඒ වගේ දේවල් තමයි මේකට තෝරගන්න. ඉතින් ඔයා මේවට තෝරගන්නකොට ඉතින් ඔයා TikTok එකේ උඩට පල්ලෙහාට ඇද්දීදී ඔයාට මේ hashtag එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ hashtag වලින් ඔයාගේ TikTok videos වලට ගොඩක් උදව්වක් වෙනවා views එන්න. ඉතින් මේ hashtag ඔයා හරියටම ඒ කියන්නේ ගොඩක් ජනප්‍රියව හොඳටම use කරලා ඔයාට පුළුවන් මේ post කියලා බටන් එකක් තියෙන ආන් එක පාරක් ටික් කරලා මේ වීඩියෝ එක අප්ලෝඩ් කරගන්න. ඉතින් මේක අප්ලෝඩ් කරාට පස්සේ ඔයාට දැන් තවත් views මදි නම් ඔයාට පුළුවන් මෙතන මේ ඉරි තුනක් තියෙනවට බලා ගන්න පුළුවන් වීඩියෝ එක පහලින්. ඉතින් ඒක එකපාරක් ක්ලික් කරන්න. ඉතින් ක්ලික් කරාට පස්සේ ඔයාට ඊළඟට බලා ගන්න පුළුවන් increase views තියෙන බටන් එකක් තියෙන. ඉතින් ඒක එකපාරක් ක්ලික් කරන්න. ඉතින් ක්ලික් කරපුවාම ඔයාට මේ බලා ගන්න පුළුවන් promote කියන තියෙන යටතේ තියෙනවා choose your goal කියලා තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් more video views කියලා තියෙනවට බලා ගන්න පුළුවන්. ඊට යටින් තියෙනවා අය more followers line තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ more profile views තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ කැමති කැටගරි එකක් මේක සිලෙක්ට් කරලා ඔයාට පුළුවන් ඔයාගේ channel එක ප්‍රොමෝට් කරගන්න. ඉතින් මේකට ලොකු ගාණක් වේදන් වෙන්නේ නැහැ. ඉතින් ඔයා ඉස්සරෝ මේ විදිහට පොඩියට ප්‍රොමෝට් එකක් කරපුවාම ඔයාගේ channel එක ටික ටික ඒ කියන්නේ ඔයාට ඔයාගේ videos වල තියෙන audience එක වැඩි වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඔයාට මෙතන මේ choose promotion pack කියලා තියෙන ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක යටතේ තියෙන ඔයාගේ video එක ඒ කියන්නේ grow කරගන්න ඔයාට සල්ලි දීලා grow කරගන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම වැඩ කරනවා. ඉතින් මේකේ කියන මේ කියලා තියෙන views අපිට මේ විදිහට එනවා. ඉතින් මේක ඔයාලට බලා ගන්න පුළුවන් 2.54k ඔයාලට ඒ අතර ඔයාලට බලා ගන්න පුළුවන් 8k තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලට පෙන්නලා තියෙනවා 0.60ක් ඩොලර් ගෙවන්න ඕන කියලා තියෙනවා. ඉතින් මේ ඔප්ෂන් එක මම මෙන්න මේ විදිහට ක්ලික් කරනවා. ඉතින් මේ ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් 0.85ක් ඔයාලට ටෝටල් එකක් විදිහට මේක ගෙවන්න ඕනේ. ඒ කියන්නේ රුපියල් 265 වගේ මුදලක් තමයි ඔයාලට මේ ගෙවන්න තියෙන්නේ. ඉතින් මේක ඔයාලට ගෙවා ගන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් මේක try කරලා අත්දැක බලන්න ඔයාගේ channel එක මේක හරහා ඔයාලට grow කරගන්න පුළුවන්. ඒ කියන්නේ views ගන්න පුළුවන්ද කියලා ඔයාලට මේක හරහාත් ඔයාලට try කරලා බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලට ඊළඟ ඔප්ෂන් එකක් විදිහට යනවා නම් තියෙනවා 7.6k ඒ වගේම 24k ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට 24000කට ඒ කියන්නේ 7600ත් 24000ක් අතර ඔයාට views ගන්න පුළුවන් මේ 1.80 කියන පැකේජ් එක හරහා. ඉතින් මේ ක්ලික් කරපුවම ඔයාට ටෝටල් එක විදිහට බලා ගන්න පුළුවන් 2.57ක් ඩොලර් ඔයා ගෙවන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය ලංකා රුපියල් වලින් රුපියල් 896යි සත ගණක් වගේ ඔයාට ගෙවන්න තියෙනවා. රුපියල් 800 වගේ මුදලක් තමයි ඔයාට ගෙවන්න තියෙන්නේ. ඉතින් ඔයාට මේක ගෙවලා ඔයාට පුළුවන් ඔයාට මේ views ටික ඔයාට ගන්න පුළුවන්. ඉතින් මේක හරහා ඇත්තට මේකින් දැන් ඔයා වීඩියෝ දෙකක් විතර මේ විදිහට grow කරගත්තා කියන්නේ
ඔයාට මෙතරින් ඕඩියන්සයක් ඇදෙන ඔයාට පුළ මේ හර ඉක්වෙන්ට ඔයාගේ චැනල් එක ග්‍රෝ කරගන්න පුළුවන් ඉති ඊලා ඔප්ෂන් එක විදිර වලාට බලාගන්න පුළුවන් මේකත් අර විදිහට තමයි ඉතින් මේක එන්න ප්‍රයිස් වැඩි වෙන එක තමයි තියෙන්නේ ඉතින් මෙතන මේ කස්ටමයිස් කියන එකත් ඔයාට පුළුවන් දැන් මීට අමතරව ඔයාට views ගන්න ඕන නම් මේකෙන් කස්ටමයිස් කරලා ඔයාට පුළුවන් පේ කරලා ඒ views ටික අරගන්න පුළුවන් ඒ වගේම සැලකිලිමත් වෙන්න ඕන දවසකට එක වීඩියෝ එකක් හරි ඔයාගේ TikTok එකට අප්ලෝඩ් කරන්න. ඉතින් එහෙම අප්ලෝඩ් කරපුවාම තමයි ඔයාගේ channel එක ඉක්මනට grow වෙන්නේ. ඉතින් ඒකත් මේකට ගොඩක් බලපානවා. ඉතින් මම අද මේ වීඩියෝෙන් ගේන්න බලාපොරොත්තු වෙන්නේ මේ ටික තමයි. ඉතින් ඔයාලා මේ ටික try කරලා ඔයාගේ channel එක grow කරගන්න පුළුවන්. හරි ඉතින් ඔයා දැන් අද දැනගන්න ඇති ඔයාගේ channel එක කොහොමද grow කරගන්නේ කියලා. කියන්නේ ඔයාගේ channel එක වඩා ජනප්‍රිය කරගන්නේ කොහොමද කියලා ඔයා අද දැනගන්න ඇති. ඉතින් මේකට පුංචි ටික් වගේක් තිබ්බේ. ඔයා මේ වෙනකම් වීඩියෝ බලන් හිටියනම් ඔයා මේ ස්ටෙප් එක හරියටම කරලා ඔයාට පුළුවන් ඔයාගේ channel එක grow කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ වලට දිගටම බලන්න ඕන නම් ඉතින් මගේ channel එක subscribe කරලා bell notification එක on කරලාම තියාගන්න. ඉතින් වීඩියෝ එකට comment එකක් දාන්න තවද කරන්න එපා. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්න තවද කරන්න එපා. ඉතින් අපි ආයේ මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.